හායි යාළුවනේ උදේ 10යි වෙලාව. මාත් එක්ක පොඩි ගමනක් යමුද? ඉතින් මේ ඩ්‍රෙස් එක තමයි මම ඇඳගෙන යන්න හදන්නේ. ඉතින් මේ තියෙන්නේ ෆ්‍රොක් එක ඇඳලා පස්සේ මගේ ලුක් එක. මාත් එක්ක ගමනක් යමු කියලා කිව්වට මං තාම කිව්වේ නෑ නේද කොහෙද යන්නේ කියලා. හරි එන්නකෝ යන්න මං පෙන්නන්නම් කොහෙද යන්නේ කියලා. ඉතින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025. ඒකට තමයි මම ඔයාලව එක්කගෙන ආවේ. ඉතින් වෙනද වගේම මේ පාරත් PMICH එකේ තමයි මේ පොත් ප්‍රදර්ශනය තියෙන්නේ. ඉතින් ඔයාලත් එන්නකෝ මාත් එක්ක අපි ඇතුළට ගිහින් බලමු මොනවද අපිට ගන්න පුළුවන් පොත් කියලා. අද බුක් ෆෙයාර් එකේ දෙවෙනි දවස. ඉතින් නිවාඩු දවසක් නිසා ටිකක් සෙනගත් හිටියා. ඒ වගේම ඔයාලට පුළුවන් ටිකට් ඔන්ලයින් බුක් කරන්න. එහෙම නැත්නම් මෙතන එන්ට්‍රන්ස් එකෙන් ගන්නත් පුළුවන්. ඉතින් මම ගන්නම ආසාවෙන් ආව පොත් ටිකක් දැන් මම මේ හොයන්නේ මගේ පොත් ටික. බලමු අපිට මේ පොත් ටික ගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මේ හැම පොතකටම 20%ක ඩිස්කවුන්ට් උත් දෙනවා යාලා. ඒ වගේම ඔයාලා ගන්න පොත් ගැන පොඩි අයිඩියා එකක් තියාගෙනම එන්න. එතකොට ඔයාලට ලේසියෙන් පොත් ටික තෝරගන්න පුළුවන්. මේ වගේ ෆොටෝ ගන්නත් පුළුවන් ලොකේෂන් තියෙනවා ඇතුලේ. ඉතින් බුක් ෆෙයාර් එකේ තියෙන්නේ පොත් විතරක්ම නෙවෙයි. මේ වගේ කෑමක් තියෙනවා. ඉතින් ඔයාලට පොත් තෝරලා මහන්සි වුණාම මේ වගේ කාලා බීලා යන්නත් පුළුවන්. ඕන තරම් ඇතුලේ මේ වගේ කන්න බොන්න තැන් තියෙනවා. පොත් විතරක් නෙවෙයි පොත් වගේම ඇතුලේ ෆුඩ් කෝට් උත් ගොඩක් තියෙනවා. ඔයාලට ඕන විදිහට කාලා බීලා යන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාලා කැමති විදිහේ කැමති තරම් කැමති පොත් ඔයාලට තෝරගන්න අවස්ථාවක් තියෙනවා බුක් ෆෙයාර් එකට ආවොත්. ඉතින් ඔයාලට එන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. මොකද ඒ තරම් පොත් ගොඩක් තියෙනවා ඔයාලට තෝරගන්න. ඒ විතරක් නෙවෙයි ඔයාලා දන්නවද අපි ආසාවෙන් කියවන්න ගන්න පොත්වල රචකයෝ එයාලවත් අපිට මුණ ගැහෙන්න පුළුවන්. එයාලත් අපිත් එක්ක කතා කරලා අපිට ඒ පොත් සයින් කරලා දෙනවා අපේ නමත් ලියලම. ඉතින් එයාලත් එක්ක කතා කරන්නත් අවස්ථාවක් අපිට ලැබෙනවා. ඉතින් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම බුක් ෆෙයාර් එකට ආවොත් පුළුවන්. ඉතින් මං හොයපු මං ගන්න ආසාවෙන්ම ආපු සේරම පොත් ටික වගේ මට ගන්න පුළුවන්කමක් තිබ්බා. ඉතින් දවල් 2 විතර වෙනකන් බුක් ෆෙයාර් එකේ ඉඳලා මං ආසම කරපු පොත් ටිකත් අරගෙන දැන් ගෙදර යන්න තමයි මේ රෙඩි වෙලා ඉන්නේ. ඉතින් මට අද හරිම සතුටු දවසක්. මොකද මං ආසාවෙන් හිටපු මගේ පොත් ටික ගන්න අද පුළුවන්කම තිබ්බා. කතාවකුත් තියෙනවනේ. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. මේ තියෙන්නේ මං ආසාවෙන් ගත්ත පොත් ටික. ඔයාලටත් පුළුවන් බුක් ෆෙයාර් එකට ගියොත් මේ වගේ ඔයාලා කැමතිම පොතක් ගන්න. අපි ආයෙ බ්ලොග් එකකින් හම්බෙමු.